කුස රජු මොන තරම් දක්ෂද? කෝටි 7ක් එක යුද්ධ කරන්න ආවේ තනියම. කාටද මේ ලෝකේ කෝටි 7ක් එක යුද්ධ කරන්න පුළුවන්? මුළු ජම්බුද්වීපයේම ඇහෙන හඬවල් 4ක් පිළිබඳව ධර්මයේ සඳහන් කරනවා. එයින් එකක් තමයි කුස රජුවන්ට කෝටි 7ක් ඇවිල්ලා පණිවිඩයක් එව්වා අපි යුද්ධයට ආවෙන්න කියලා. කුස රජු ඇතාගේ පිටේ නැගලා යුද පිටියට ඇවිල්ලා ඉන්න පිරිසකින් ඇහුවා මටයි කුස කියලා කියන්නේ. අහං සීහස්සර කුස රාජා. මට තමයි සිංහ සේනාධිපති කුස කියලා කියන්නේ. කවුද යුද්ධ කරන්න ආවේ කියලා ඇහුවා. සඳහන් කරනවා මේ ප්‍රකාශය විතරයි කෝටි 7ක් හිස් ලූලු අත දීවා කියලා. ආවේ කොහෙන්ද දුවන්නේ කොහාටද කියලාවත් මතක තිබුණේ නැහැ කියලා. යුද්ධයක් තිබුණේ නැහැ. ආන් ඒ වෙලාවේ ඇතාගේ පිටෙන් බිමට පැනලා මේ 7 දෙනෙක් 7 පැත්තට දුවනවනේ. මේගොල්ලෝ එක්ක ආපු රජවරු. එහෙනම් 7 පැත්තටම දුවලා රජවරු 7 දෙනාම අල්ලගෙන ඇවිල්ලා එකට ගැට ගහලා තිබ්බ කියලා සඳහන් කරනවා. ඒ තරම් දුවන්න පුළුවන් ශක්තියක් තිබුණා. හරියට ඊතලයක් යනවා වගේ. මහ පුදුම ශක්තියක්. ඒතකොට මේ හැකියාවන් ලබාගත්තේ කාගෙන්වත් ඉගෙනගෙන මේ ස්වභාවයෙන්ම තමයි ශක්තිය. ඉතින් අන්තිම ජීවිතයේ එහෙනම් කොයිතරම් ශක්තිවත්